ගොඩක් ආදරෙන් අදත් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද ඇවිල්ලා 2026 ජූලි 11. It's my birthday. ඉතින් අද මම ඔයාලට අරගෙන එන්නේ මගේ birthday එක මම celebrate කරේ කොහොමද කියලා. ඉතින් ඔයාලා හිතන්නේ මම මේ කොහෙද ඉන්නේ? හරි, අපි බලමු නේද? ඉතින් යාළුවනේ ඔයාලට හොංකොං කිව්වහම මතක් එන්නේ මොකද්ද? ඩිස්නිලෑන්ඩ්? හරි ඉතින් අද මම ඔයාලව අරන් යන්න හදන්නේ ඩිස්නිලෑන්ඩ් එකටත් වඩා ලොකු එකම එක තැනකින් සත්තු වගේම සුපිරි රෝලර් කෝස්ටර් අත්දැකීමක් විඳින්න පුළුවන් පිස්සු හැදෙන තැනකට. ඒ තමයි ඉතින් හොංකොං වල තියෙන සුප්‍රසිද්ධම තීම් පාක් එකක් වෙන ඕෂන් පාක් එක. ඉතින් අපි ඉස්සෙල්ලාම පටන් ගමු පැන්ඩා බබාලා බලලා. ඉතින් මේක ගොඩ කොටස් කීපයකින්ම සමන්විතයි මේ පාක් එක. The waterfront, ඊට පස්සේ thrilling rides, grand aquarium එක වගේම පැන්ඩා පෝල ඇඩ්වාන්ටේජ්, හෙයා රේසර් වගේ ගොඩක් දේවල් තියෙනවා මේකේ බලන්න සහ අත්විඳින්න. ඉතින් මුලින්ම ආවා ඔන්න පැන්ඩා බබාලා බලන්න. හරි, අපි බලමු එයාලව ඉස්සෙල්ලම. ඉතින් මේ පාක් එකට එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වුණාට පස්සේ ප්‍රධාන කොටසේ අපිට තියෙනවා ග්‍රෑන්ඩ් ඇක්වේරියම් එක, ඒ වගේම පැන්ඩා බබාලා වගේම තව කුරුළු උද්‍යානයක්, කේබල් කාර්, ඒ වගේ ගොඩක් දේවල්. ඉතින් මේක ඇවිල්ලා ඕෂන් එක්ස්ප්‍රස් කියලා හඳුන්වන්නේ. මේක ගැන කලින් මම වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්, ඔයාලා බලලා නැති අය බලන්න. ඉතින් මෙතනදී ට්‍රේන් රයිඩ් එකක් හරියට සබ්මැරීන් එක එක්ස්පීරියන්ස් එකක් අපිට ලබා දෙන්න. ඉතින් මේකෙන් හරි එහෙම නැත්නම් කේබල් කාර් එකෙන් හරි තමයි අපිට මේ පාක් එකේ ඉතුරු කොටසට ළඟා වෙන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් අපි ආවා thrilling rides වලට. කවුද කැමති මෙන්න මේ වගේ එකක් ප්ලේ කරන්න? ඉතින් අංශක 360ක අත්දැකීමක් ගන්න පුළුවන්. මේක ෆ්ලෑෂ්. ගොඩක් අය මේක ප්ලේ කරනවා. හැබැයි කියන්නේ ඕනේ දෙපාරක් ආවා මම මේ පාක් එකට. දෙපාරම මම නම් මේක ප්ලේ කරේ නෑ. මම බයයි. බලන්නකෝ කොහොමද කියලා. තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපිට ප්ලේ කරන්න, එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් වීඩියෝ එක පුරාදම ඉවර වෙනකන් රැඳිලා ඉන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා ඔයාලට. වීලි බර්ඩ් පියාපත් සහිත යානයක නැගලා
යන්න තියෙනවා නම් කොහොමදනේ? ඉතින් මේක ඇවිල්ලා වින්ටේජ් එයාප්ලේන්ස් තේමාව යටතේ කියන්නේ පරණ ඉස්සර තිබුණු ගුවන් යානා ආකෘතිය අනුව තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් අඩි 100ක් උස කුළුණක්. ඒ කියන්නේ මීටර 30ක විතර ඉහළ අහසේ පියාඹන්න තමයි තියෙන්නේ. පියාඹන්න ආසයි කියලා. මම මේක try කරා ඇත්තටම හොඳම experience එකක්. ඉතින් ඉහළට ගිහාම හරිම ලස්සනට දකුණු චීන මුහුදේ සුපිරිම දර්ශන ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේක යනකොට කැමරා ෆෝන් ඒ වගේ දේවල් ගෙනියන්න බෑ. අපි බෑග් පල්ලෙහා තියලා යන්නේ. ඉතින් ඒක නිසා ඒ දර්ශන මට ගේන්න උන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි ඔයාලට මේ වීඩියෝ එක නම් ගේන්න වෙන්නේ. ඒකට ඉතින් මට සමා වෙන්න යාළුවනේ. ඉතින් එන්නකො බය නැති අය මාත් එක්ක තවත් එකක් try කරන්න. මේක ඇවිල්ලා hair razor. ඉතින් බය නැති අය අනිවාර්යයෙන්ම try කරන්න ඕනේ එක. මම නම් දෙපාරම try කරා මේක. සීට් එකට යටින් කිසිම දෙයක් නැහැ. ඔයාගේ කකුල් දෙක බොහොම නිදහසේ අහසේ පාවෙන ගමන් ලස්සන මුහුදු දර්ශනයක් බලන්න පුළුවන් ඉහළට යනකොට. හැබැයි ඉතින් පහළට එනකොට නම් පාර යනවා බයටම. කොහොම වුණත් ඉතින් කරණම් 4ක් එහෙම ගහලා 4G වේගයකින් තමයි මේක කැරකෙන්නේ. කොණ්ඩේ විතර නෙමෙයි ඇඟේ මයිලුත් කෙලින් වෙනවා. කොහොම වුණත් මේකත් හරිම සුපිරි අත්දැකීමක්. නමුත් ඉතින් මට මේ විදිහට ඇරෙන්න මම යන ගමන් මට වීඩියෝ ක්ලිප්ස් ඉතින් මේක තමයි Arctic Blast. පවුලේ හැමෝටම එකට යන්න පුළුවන් රෝලර් කොස්ටර් එකක් තමයි මේක කියන්නේ. කලින් රෝලර් කොස්ටර් එක තරම්ම බය හිතෙන අත්දැකීමක් මේකෙන් ලැබෙන්නේ නැහැ. නමුත් මේකෙත් හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් අනිවාර්යයෙන්. ඉතින් මේකෙදි අපිට හඳුන්වලා දෙන්නේ හිමින් වැසෙනු ආර්ටික් කලාපේ යන ගමනක් විදිහට. ඉතින් මමත් මේකෙත් ගියා. ඉතින් ගොඩක් ඇත්තටම තිබුණ ගොඩක් දේවල් මමත් ප්ලේ කරා. අර මං කලින් කිව්ව ෆ්ලෑෂ් එක ඇරෙන්න හැම එකම වගේ try කරා. නමුත් මම වීඩියෝ එකට හැම දෙයක්ම එකතු කරන්නේ. මොකද එහෙම වුණොත් මේ වීඩියෝ එක ගොඩාක් දිග වෙන නිසා. ඉතින් අද මගේ බර්ත්ඩේ එක නිසා ඉතින් සම්පූර්ණයෙන්ම සතුටින් ගත කරපු දවසක්. ඇත්තටම හරිම ලස්සන දවසක්. ඉතින් අපි තව ඇවිදලා බලමු මොනවද මේ පාක් එකේ අපිට බලන්න තියෙන්නේ කියලා.
ඔන්න ඉතින් අපි දැන් යන්න හදන්නේ ෆෙරි වීල් එකේ. ඉතින් මේක ඇවිල්ලා වීල් එකක් ඉහළටම ගිහිල්ලා මුතුනේම නතර වෙලා ලස්සන view එකක් එහෙම බලන්න chance එකක් තියෙනවා. ඔන්න මේකේ නම් මම ඔයාලව එක්කගෙන යනවා. එන්න අපි ගිහිල්ලා බලමු කොහොමද ලස්සන කියලා. කොහොමද ඉතින් මම දැන් රයිඩ් එකක් ගිහිල්ලා ආවේ හොඳටම තෙමිලා ඉන්නේ. අපි යමු තව ඇවිදලා බලමු කොහොමද කියලා. මේක ඇවිල්ලා රේන් ෆොරස්ට් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ රවුම් බොට් වගේ එකේ නැගලා ඉතින් වතුරේ රවුමක් යන්න තමයි තියෙන්නේ. ඉතින් මේකේ ගිහිල්ලා තමයි මමත් එමුනේ ළමයි. ඒකත් ඉතින් මට සම්පූර්ණ වීඩියෝ කරන්න බැරි වුණා. මොකද වතුරේ ගියොත් එහෙම ඔක්කොම ඉවර නිසා. හරි ඉතින් දිගටම මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරේ මතක් කරනවා. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා එකතු වෙන්න. හොංකොං වල මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න. එහෙනම් එන්න අපි යමු.
ඉතින් මේක තමයි ඕෂන් පාර්ක් ටවර් කියන්නේ. මේක ඇවිල්ලා ගිනි කොන දිග ආසියාවේ උසම නිරීක්ෂණ කුළුණු අතරින් එකක්. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 200ක් ඉහළින් තමයි මේ කුළුණ තියෙන්නේ. කුළුණේ මුළු උස ඇවිල්ලා මීටර 72ක්. මේක ඇවිල්ලා ඇඩ්වෙන්චර් ඉවෙන්ට් එකක් නෙමෙයි. නෝමලි ගිහිල්ලා ලස්සන බලන්න පුළුවන්. අංශක 360ක view එකක් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනයි. ඔයාලව මං එක්කගෙන යන්නම් මේකේ ලස්සන view එකක් බලන්න. එන්න අපි යමු. ඉතින් යාළුවනේ අද නම් හොංකොං වලට පුදුම රස්නයක් තියෙන. මම මෙහෙම හිටියාල දැන් මේ වෙනකොට නම් මගේ හොඳටම මහන්සි අවුව සැරයි. ඒකින්ද මගේ හැටි ගැන හිතන්න එපා. කොහොම වුණත් ඉතින් මං හැම වීඩියෝ ක්ලිප් එකක්ම එකතු කරගත්තා මේ ලොග් එකට. මොකද මේ ගෙවෙන්නේ හොංකොං වල. මං ආවට පස්සේ මගේ 6 වෙනි බර්ත්ඩේ එක. ඉතින් මේ හැම ලස්සන මතකයක්ම මට වටින නිසා මම පෙනුම ගැනවත් වෙන කිසි දෙයක් ගැන හිතුවේ නැහැ. එකතු කරා ඉතින්. දැන් ඉතින් කේබල් කාර් එක ගත්තා. මම ආපහු එහා පැත්තට යන්නයි හදන්නේ. දැන් මට හිටියා හොඳටම ඇති කියලා හිතලා තියෙන. ගෙදර යන්න තමයි මේ හදන්නේ. එන්න ඉතින් යන ගමන් අපි කේබල් කාර් එකට මොන වගේ ලස්සන view එකක්ද අපිට බලන්න තියෙන්නේ කියලා බලමු. Welcome to hometown.
ඔන්න ඉතින් හෝම් ටවුන් එකට ඇවිල්ලා ටක් ගාලා මම ප්‍රශ්න වෙලා චේන්ජ් කරගත්තා. මොකද දවසේම ඇඳන් හිටිය ඇඳුම් එක මට තවත් ඉන්න බෑ කියලා හිතුණා. මොකද ඒ තරම් රස්නේ. ඉතින් ගෙදර යන්න මට තව වෙලා තියෙනවා. ඉතින් බර්ත්ඩේ එකේ අවසාන පාර්ට් එක විදිහට ඉතින් කැමතිම කෑමක් කන්න ඕනේ. ඉතින් මම යන්නේ කැමතිම රෙස්ටෝරන්ට් එකට. හරි අපි යමු. ඉතින් ලොග් එක දිග් වෙන නිසා මම පාක් එකේ ඔක්කොම වීඩියෝස් මේකට ඇඩ් කරේ නැහැ. සමහර වීඩියෝස් මම වෙනම අරගෙන එන්නම්. ගිය පාරත් බර්ත්ඩේ එකට ගිහිල්ලා මම පාක් එකේ ලොග්ස් කීපයක් එකතු කරලා තියෙනවා මගේ channel එකට. බලපන් නැති අය ඉන්නවා නම් ඒවත් බලන්න. මම ඒකත් මේ වීඩියෝ එකේ අවසානයේ එකතු කරන්න. ඉතින් මම හැමදාමත් වගේ ඔයාලා හැමෝම මගේ වීඩියෝ එක ගොඩක් රස විඳින්න ඇති කියලා. ඉතින් ආදරෙන් මතක් කරනවා ඔයාලගේ ලයික් එක කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම් තවත් ලස්සන vlog එකකින් අපි හම්බ වෙන්න එනකන්. ගිහිල්ලා එන්නම්. බයි බයි.